හෙලෝ හැමෝටම අද අපිට එකතු වෙනවා මිස්ටර් අෂාන්. මිස්ටර් අෂාන් කියලා කියන්නේ විටෝවුඩ් ෆයර්ඩ් පිට්සා එකේ F&B මැනේජර්. ඉතින් එදා නම් අපිට අෂාන්ව හම්බුනේ පෙරාදෙනි අවුට්ලට් එකේ. අද අපි හම්බෙන්නේ කැන්ඩි අවුට්ලට් එකේ ඉඳලා. අෂාන් කොහමද? හලෝ කොහමද හෙලෝ. හලෝ හොඳයි අතරම වැඩ ටික ලස්සනට කරගෙන යනවා වෙනදා වගේම. ඉතින් අෂාන් අපි අද මේ ඉන්නේ කැන්ඩි අවුට්ලට් එකේ. කැන්ඩි අවුට්ලට් එකේ නේද විටෝවුඩ් ෆයර්ඩ් පිට්සා ජර්නි එක පටන් ගන්නෙ? ඔව් කැන්ඩි අවුට්ලට් එකේ ඉන්නවා ඉස්සරහම පටන් ගන්න අපි මෙතන තමයි බෙස්ට්ම තැන. මෙතන තමයි ස්ටාර්ට් කරන්න අපි වුඩ් ෆයර් කියන එක. වෙනදා වගේම අපි කස්ටමර් බේස් එක තාමත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් වැඩ ටික ලස්සනට කරගෙන යනවා. ඉතින් අෂාන් ඇයි මේ අවුට්ලට් එක දාන්න මේ වගේ ලොකේෂන් එකක් තෝරගත්තේ? එන්න ගෑන්න පෙන්නන්න අපි පෙන්නලාම කියන්න. මෙන්න මේ වගේ විව් එකක් තියෙන නිසා තමයි අපි මෙතෙන්ට මේක අරගෙන ආවේ. මේ වගේ මුළු ටවුන් එකම පේන විව් එකක් එක්කම රසම රස පීසා එකක් රස විඳින්න තමයි අපි මෙතෙන්ට ගෙන ආවේ. මේ වගේ ලොකේෂන් එක ඇත්තටම පිට්සා එකක් කරනවා කියන්නේ ඒක සුපිරිම අතල්ලක් තියෙන එතන. අෂාන් මේ ලස්සන මේ අවුට්ඩෝර් ඩයිනින් ඒරියා එකකුත් තියෙනවා නේද ප්ලේස් එකට? ඔව් අපි මේ වගේ ලස්සන විව් එකකුත් එක්ක අවුට්ඩෝර් ඩයිනින් ඒරියා එකක් මෙතන අපි තෝරගත්තේ ඒ නිසාම. එතකොට අෂාන් විටෝ පීසා එකේ ඒ කාලේ නම් තිබ්බ ඒ පිට්සා, පාස්තා ඒ විදිහටම තියෙනවා තාම. තාමත් ඒ ක්වොලිටි එකටම තියෙනවා පීසා, පැස්ටා, ලසඤ්ඤා, ද මිල්ක් ෂේක්, මොජිටෝ තාමත් ඒ ක්වොලිටි එකම තවත් දේවල් අපි ඇඩ් කරලා තියෙනවා. සුපිරි එකටම අපි දාම කරගෙන යනවා. ඉතින් අෂාන් මේ අනිත් අවුට්ලට්ස් වල නැති ස්පෙෂල් අයිටම්ස් ටිකක් මේ අවුට්ලට් එකේ තියෙනවා කියලා ආරංචි. අපි කතා කරමු මේ ගැන. ඔව් මේ අවුට්ලට් එකේ තියෙනවා විශේෂත්වය තමයි මේ බියර්, කොක්ටේල්, වයින් ඒ වගේ අයිටම් ටිකක් තියෙනවා අපේ ගාව. ඉතින් එන්ජොයි කරන්න මේ තියෙන්නේ මෙතන නුවර අවුට්ලට් එකේ විතරයි අපි. අනිත් අවුට්ලට් වල නෑ. ඉතින් මම ඔයාලට ඉන්වයිට් කරනවා ඇවිල්ලා පිට්සා එකක් කන ගම බියර් එකක්, කොක්ටේල් එකක්, වයින් එකක් එක එන්ජොයි කරන්න කියලා. ඉතින් අපි ඔයගොල්ලෝ හැමෝටම ඉන්වයිට් කරනවා කැන්ඩි විටෝවුඩ් ෆයර්ඩ් පිට්සා මේ අවුට්ලට් එකට එන්න කියලා. ඔව් අනිවාර්යෙන් ඔයාලා එන්න. අපි ඔයාලා එනකම් බලාගෙන ඉන්නවා. අපි ඔයාලා වෙනුවෙන් හොඳ සුපිරි සර්විස් එකක් දෙන්න බලාගෙන ඉන්නවා. සුපිරි